හරියට බලමු මේ වගේ ලස්සන අඩි 3ක බුදුරැස් මාලාවක් හදාගන්න කොහොමද කියලා. මේ බෝඩ් එකක් තියෙන බෝඩ් රැස් මාලාවක්. ඉතින් අපි කලින් වීඩියෝස් කරලා දෙනවා ඒ රැස් මාලාවල මේ වගේ බෝඩ් එකක් තිබුණේ මේක. අපි බෝඩ් එකක් දාලා හදපු එකක්. ඉතින් මේ නිර්මාණය කිරීමට අවශ්‍ය සියලුම උපකරණත් ඔයාලා නිවසට ගෙන්න ගන්න පුළුවන්. ඒ විතර වීඩියෝ එක අවසානයේ අපි කියන්නම්. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද. ඉතින් මේක තමයි අඩි 3 ක්ලැඩින් බෝඩ් එක. ඊට පස්සේ අපිට මේක ලයිට් ස්ට්‍රිප් අවශ්‍ය වෙනවා මේ WS2812. ඉතින් ඒ වගේ මේ අපි ප්‍රෝග්‍රෑම් කරපු කන්ට්‍රෝලර්ස් මේ දෙකක් ඕන වෙනවා. මේක බෝඩ් එකක් සහ ඇතුළේ වෙනම සිස්ටම් එක දුව නිසා දෙකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා අපිට වයර්ස්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියන මුලින්ම. ඉතින් මුලින්ම අපි මේ ක්ලැඩින් බෝඩ් එකේ මේ උඩ තියෙන කොලේ ගලව ගන්න ඕනේ. මේක උඩට රැපින් එකක් වගේ එන්නේ බෝඩ් එක කියනවාට බ්ලැක් බෝඩ් එකක් එන්නේ. ඉතින් මේ විදිහට මම මේකේ කොලේ ඉවත් කර ගන්නවා. ඉතින් අපි මුලින්ම මේකෙදි අපේ පොඩි මිම්මක් හදාගන්න ඕන. මොකද මේකේ 5යි 61ක් තමයි, يعني 5යි ලයිට් පටි 61ක් තමයි වටේට එන්නේ ලයිට් පටි. ඒ වගේ මැදට එන්නේ 16 පටි 31ක්. ඒ කියන්නේ ලයිට් 16 පටි 31ක් තමයි මැදට එන්නේ. ඉතින් මම මේ ටික වෙන් කරගන්නවා මුලින්ම වටේට. ඒ කියන්නේ මැද ලොකු ටික අයින් කරගන්නවා. 16 පටි 31ක් වෙන වටේට 31ක් ඉරි ගහගන්නවා මේ විදිහට. මේ වගේ වඩ බෙදලා ඉරි ටික ගහගන්න පුළුවන්. ඉතින් අපි යටින් සාමාන්‍යයෙන් V එක වගේ හැඩයක් තියලා ඊටු ටික මේ විදිහට ඉරි ගහ ගන්න පුළුවන්. මම මුලින්ම ලකුණු කරගන්නවා මේක 31කට. මොකද මේක 16 31 නිසා. ඒ කියන්නේ මේ විදිහට දැන් මම බද සෙන්ටර් එකේ ඉඳන් ඒ ලකුණු කරපු ඉරි වලට මේ විදිහට මම ඇඳ ගන්නවා. ඉතින් මොකද මම කිව්වා දැන් ලයිට් 16 31ක් තමයි මැද ෆ්‍රේම් එකට එන්නේ. වටේට එන්නේ වෙනම සෙට් එකක්. ඒක මම කියන්න කොහොමද බෙදාගන්න විදිය. ඉතින් මේ විදිහට මම පටි 31ම මේ විදිහට ඉරි ඇඳ ගන්න. එතකොට අපිට ලේසි ලයිට් පටි බැලන්ස් එකට අලව ගන්න. නැත්තම් ලස්සනක් නැහැ. අර හරිය මේන් ඇඳ වුණාම ඉතින් අපි මේ වගේ ලස්සන පිළිවෙලට ඉරි ටික ඇඳ ගන්න ඕන. හොඳ අධිකාර ටූලක් තියලා. ඉතින් මේ විදිහට ඉරි ටික ඇඳගත්තා. දැන් ඉතින් අපි ඊළඟට තියෙන්නේ මේකේ මේ ඒ දෙක ඉරි දෙකක් මැදට තමයි අරින් එක ලයිට් පටියක් සෙට් වෙන පොඩි ලයිට් පටිය. ඉතින් ඒකට අපි වෙනම මිම්මක් අරගෙන මම ඒ ලොකු පටි දෙක මැදින් එන්න තව ලයිට් පටි 61ක් එන්නේ 5 පටි 61ක්. ඉතින් ඒකට මේ විදිහට වෙනම මිම්මක් ගන්නවා. ඉතින් මේක මම වීඩියෝ එක අවසානදී පෙන්නන ඔයාලට පැහැදිලි වෙයි මම කියන්නේ මොකද කියලා. ඉතින් ඊට පස්සේ ආයි මේ පටි වලටත් මේ වගේ මැදිනා සෙන්ටර් එකෙන් පොඩි ටිකක් අඳ ගන්න. මොකද දිගට අවශ්‍ය නැහැ පොඩි පටි එන්න නිසා වටේට ලයිට් 5 පටි 61ක් එන්න නිසා. ඉතින් දැන් අර ඇඳගත් දිග ඉරි වලට මැදින් තමයි මේ ඉර අඳින්නේ පොඩි ඉරක්. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට මම ඉරි ටික සම්පූර්ණයෙන්ම 61ම ඇඳ ගන්න ඕන. ඉතින් ඇත්තටම මේක ලොකු දෙයක් නෑ. මේක අර පොඩ්ඩක් බැලුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකද මේ කරන්නේ කියලා. මුලින්ම මැද ඉරි ටික ඇඳගත්තා. මැද ඉරි දෙක අතරින් තමයි වටේ ඉරි ටික එන්නේ. මේ ඉරි වල තමයි අපි ලයිට් පටි අලවන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා වැඩ. ඉතින් දැන් මම මේකේ ලයිට් පටි ටික කපා ගන්න තමයි හදලා ඉරි ටික ගහලා ඉවරයි. ඉතින් මේ රෝල් එක ලයිට් 300ක් තියෙනවා. මේ non waterproof pixel LED අරන් තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ලයිට් පටි කපා ගන්න කියලා. ඉතින් මම මුලින්ම මැද එක හදා ගන්නවා. මැද එකට මම ලයිට් 16ක් ගණන් කරලා ගන්න එක පටියකට. ඒ වගේ පටි 31ක් තමයි එන්නේ. ඉතින් මේ ලයිට් 16ක් ගණන් කරලා අරගෙන මේ අපිට කඳුලෙන් කපා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දැන් පටි මම මේකට 31ක් අවශ්‍ය නිසා ඉතින් මම මේ වගේ මැරලා පටි 31ක්ම මුලින්ම කපාගෙන හදා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට. එතකොට අපේ වැඩි ලේසි ලයිට් පටි කපලා තියාගත්තම. ඉතින් මේ විදිහට මම දැන් ලයිට් පටි ඔක්කොම කපාගත්ත 31ක්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේකේ මම ගෝ වටේ ෆ්‍රේම් එක දුවන්නේ ලයිට් 5 පටි 61ක්. ඉතින් අපි දැන් මේ විදිහට ඒකටත් ලයිට් 5 පටි 61ක් කපා ගන්නවා. මම ඉතින් ලයිට් ගන්න කවුන්ට් කරලා මේ වගේ 5 පටි 61ක් වටේ ෆ්‍රේම් එකත් කපා ගන්නවා. ඉතින් ඇත්තටම නෝමල් මැදයකට වඩා මේ ෆ්‍රේම් එක දුවන රැස් මාලාවේ ටිකක් අමුතුම ලස්සනක් තියෙනවා. වටේ ඩිසයින් එකක් වෙනම දුවන නිසා මේ විදිහට මම පටි 61කුත් මේකෙදි කපා ගන්නවා. ඊට ලයිට් ටික කපාගෙන ඉවරයි. අපි බලමු මුලින්ම වටේ පටි කලපන්නේ කොහොමද කියලා. මම මේ මුලින්ම ඩේටා ලයින් එක එළියෙන් තමයි ඇතුල් වෙන්න ඕනේ. ඒ කියන්නේ එතකොට මේ ලයිට් පටියේ උඩ ඊතලයක් තියෙනවා. මම වීඩියෝ අවසානයේ හැටම පෙන්නන ඊතලයේ ඇතුළට එන විදිහ තමයි පළවෙනි පටිය අලවන්න ඕන. ඉතින් අපි ඩේටා ලයින් එක දෙන්නේ වම් අත පැත්තේ උඩින්. එතකොට තමයි සිස්ටම් හරියට දුවන්නේ. අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහට. ඊට දැන් අපේ දෙවෙනි පටිය හැපෙත් යලවද්දී ආයි ඊතලෙ උඩට එනවා. මේක තනිකර සික්සැක් ක්‍රමෙට එන්නේ පළවෙනි පටිය යට ඊළඟ පටිය උඩට ආයි ඊට තුන්වෙනි පටිය ආයි යටට මේ විදිහට උඩයට මාරු වෙයි තමයි පටිය එන්න ඕනේ. ඒක බලා ගන්න පුළුවන් හැම පටියෙම පොඩි ඊතලයක් ගහගෙන ඊතලයේ පැත්ත බලන තමයි හරියට මේ පටිය අලවන්න ඕන. නැත්නම් ඩේට් ලයින් එක හැට ගමන් කරන්නේ නැහැ. මේ මුලොත් ලයිට් එක ගන්න තු වෙනවා. ඉතින් මේ හරි සරල දෙයක්. ඉතින් මේ විදිහට
අපිට ලයිව් පටි අලෝ ගන්න පුළුවන්. මම අර පොඩි ටිකේ තමයි දැන් ලයිව් පටි 61ක් අලෝ ගත්තේ. ඉතින් ඔයාලට පේන විදිහට දැන් මම ලයිව් පටි 61ම අලෝගෙන ඉවරයි. පහේ පටි 61ක්. ඉතින් ඊළඟට අපිට තියෙන මේකෙදි මැද පටි ටික අලෝ ගන්න අවශ්‍යයි. ඉතින් මැද පටි ටික මම සෙන්ටර් එකේ ඉඳන් පොඩි මිම්මක් අරන් තියෙනවා උඩට. ඒක වීඩියෝ එකේ පේන්නේ නැතුව ඇති හරියටම. ඒ මිම්මේ දිහා තමයි උඩට අලවන්නේ. ඉතින් මේකෙදිත් අර කලින් වගේම තමයි ඩේටා ලයින් එක උඩින් තමයි දෙන්නේ. ඉතින් උඩින් දෙන විදිහට මේ කියන්නේ ඊතලයේ ඇතුල් පැත්තට තියෙන ඒකට වම් අත පැත්තේ උඩින් තමයි ඩේටා ලයින් එක එන්නේ. ඊට පස්සේ ඊතලයේ ඇතුල් පැත්තට පළවෙනි පටියේ මේ විදිහට අලව ගන්නවා. ඊට පස්සේ ඊට එහා පැත්තේ දෙවෙනි පටියේ ඊතලයේ එන්නේ උඩ පැත්තට. ඒ වගේ මේකෙදිත් උඩින් උඩ යට මාරු වෙවි තමයි ඊතලයේ එන්න ඕන. ඉතින් මම පෙන්වන්න දැන් මේ දෙවෙනි පටියේ දෙවෙනි පටියත් අපිට මේ වගේ බ්ලූ ස්ටිකර් එකක් තියෙන මේ පටිය. මේක අපි යූස් කරන ඔරිජිනල් ස්ක්‍රිප්ට් එක. ඔරිජිනල් ස්ක්‍රිප්ට් එක තමයි නිල් පාට ස්ටිකර් එකක් එන්නේ. මේ WS212 ගැන දන්න අය දන්නවා මේ පටිය ගැන. මේකේ තියෙනවා ලෝකල් ස්ක්‍රිප්ට් එකකුත් ඒක නිකන් කොලයක් වගේ එන්නේ. දැන් මේක හොඳ ස්ක්‍රිප්ට් එකක් තමයි මේ නිල් පාට ස්ටිකර් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මම දැන් පටි ටික මේකෙත් පටි 31ක් වෙනවා 16 ලයිට් පටි 31ක්. මේ විදිහට මම ඒකත් පිළිවෙලට අලව කරනවා. ඔයාලට පේනවා මේ ලයිට් අලවලා තියෙන විදිය අනුව අර 16 පටි 31ක් අතරට තමයි එක අර පහේ පටි 61 එක බල්බයක් වැටලා තියෙන්නේ. මේ විදිහ තමයි මේක රටා වෙන්නේ. හරිම ලේසි. ඉතින් මේක බලුවම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කොහොමද ලයිට් ඇලිවිලා තියෙන්නේ. ඉතින් මේ අනිවාර්යයෙන්ම ඊතලය ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඊතලයේ උඩ යට මාරු වෙවි තමයි විතරම ඉන්න ඕන. නැත්නම් කලින් කිව්වාගේ ඩේටා ගමන් කරන්නේ නැහැ. ඩේටා ලයින්. ඉතින් මේ විදිහම පටි ගලවගෙන ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන මේකේ වයරින් එක. ඒ කියන්නේ මේක පාස් ගන්න. ඉතින් මේ පාස් ගන්නත් ඔයාලට ටිකක් අත හුරු නම් ඉක්මන මේ වැඩේ කරගන්න පුළුවන්. ෂෝට් නොවේ මේ වැඩේ කරගන්න ඕන. ෂෝට් වුණොත් මේ පික්සල් ස්ට්‍රිප් එක වගේම කන්ට්‍රෝල් එකක් පිච්චෙන්න පුළුවන්. ඉතින් මුලින්ම අපි මේ මැද ටික බහගමු. මැද ටික 16/31. ඉතින් මේකදී අපිට ගන්න තියෙන මුලින්ම මේ දැන් ඔයාලට මේ පටි වෙන වෙනම තියෙන හැම පටියකටම සප්ලයි දෙන්න ඕන දනරින. මේ පටි වල දෙපැත්තේ ගහලා තියෙනවා දනරින දෙන්න සප්ලයි හැම පටියකම දනරින යන්න ඕන. ඒ වගේම මේ පළවෙනි පටියේ ඉඳන් දෙවෙනි පටියට ඩේටා ලයින් එක යන්නේ යටින්. ඊට පස්සේ දෙවෙනි පටියේ ඉඳන් තුන්වෙනි පටියේ ඩේටා ලයින් එක ගැන මේ වීඩියෝ එක පේනවා වගේ උඩින්. මේක සාමාන්‍ය පටිය ගලවලා ගත්තොත් දිගට එන පටියක් වගේ තමයි තියෙන්නේ. දැන් මේක අපි පටිය කපලා රූප නිසා තමයි මෙහෙම දැන් අපි ඩේටා ලයින් යවන්න ඕන. ඩේටා ලයින් එක සාමාන්‍යයෙන් එන්නේ ස්ට්‍රිප් එක මැදින්. ඉතින් මම මේ සේරම වීඩියෝ අවසානයේ පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් අපි කලින් කරපු පොඩි වීඩියෝස් තියෙන පොඩි රැස් මාලා හදපු ඒවත් බලන්න පුළුවන්. ඒවලත් මම ලින්ක්ස් පල්ලෙන් දාන්නම්. ඒවලින් ගිහිල්ලා බලන්න පුළුවන්. මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි වගේ නේද? මොකද මේ ටික ලොකු නිසා. ඉතින් මම මේ දැන් මේ කරන්නේ මේ හැම පටියකටම සප්ලයි දෙන්න. සප්ලයි වයර් එකක් ගන්න. ඉතින් මේකෙදි වෙන්නේ මේ හැම පටියකටම දනරින අපි 5 වෝල්ට් දෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි මේ විදිහට මැදින් යන්නේ වයර් එකක්. ඉතින් අපි බලමු දැන් මේක මම බවුත් එක ගත්ත බවුත් එක හොඳට ඔයා බීට් එක සුද්ධ කරගන්න. එතකොට හොඳට පාස් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ ඊයන් ටිකක් ගන්න. මොකද ඊයන් හොඳ උනත් තමයි වැඩේ ඉක්මනට නීට් එකට ක්වොලිටි එකට කරගන්න පුළුවන්. ඉතින් මම හැම පටියකටම ධන ලයින් එක යටිනුත් රින ලයින් එක ඊට උඩ බල්බ් එකක් ගාමිනුත් ගන්නවා. මොකද දෙකම එක ගාමින් ගත්තොත් පොඩ ෂෝට් වෙන වල නිසා දැන් ඔයාලට පේනවා දැන් ධන ලයින් එක මම යටින් ගත්තා. රින ලයින් එක ඊට උඩ බල්බ් එකෙන් ගන්නෙ. ඒක ගැටලුවක් නැහැ කොතනින් ගත්තා. ඉතින් මේ විදිහටම ඊට පස්සේ මේ මැද ඩේටා ලයින් එක ඉන්නේ මැදින් හැම එකේම. ඉතින් මේ ඩේටා ලයින් එකත් වෙනම පාස් ගන්න ඕනේ. මොකද ඩේටා මේ දෙවෙනි පටියෙන් තුන්වෙනි පටියෙන් මාරු වෙන්නේ උඩින්. ආයි තුන්වෙනි පටියෙන් හතරවෙනි පටියට ඩේටා ලයින් එක මාරු වෙන්නේ යටින්. මේ විදිහට තමයි මේක එන්නේ. දැන් මම මේ වයර් වල ඊයන් ටිකක් මේක ගා ගන්න. මොකද එතකොට හොඳට අපිට පාස් ගන්න පුළුවන්. ඉතින් මම මේ දුම්මල යූස් කරන්නේ. එතකොට අර හොඳට ඊයන් බදලා අල්ලන නිසා. ඉතින් ඔයාලට දුම්මල නැත්තම් මේක ඊයන් වලින් කරගන්න පුළුවන්. මේකට දුම්මල අවශ්‍ය නැහැ. මේක රට දුම්මල තමයි යූස් කරන්න ඕන. ඉතින් මේ විදිහට දැන් මම වයර් ටිකටත් ඊයන් තියාගන්නවා. ඊට පස්සේ අපිට ලේසි හොඳට මේක පාස් ගන්න. මේක තමයි සප්ලයි ලයින් එක. සප්ලයි ලයින් එක මේ විදිහට පාස් කරමු. අපි සප්ලයි ලයින් දෙයක් කොහොමද මොකද දාන්නේ නැහැ නිසා මේ විදිහට මම සප්ලයි ලයින් එකත් හදාගත්තා. හරි අපි බලමු මේක දැන් ස්ට්‍රිප් එකට පාස් කරනකොට මේ යටිම මම පාස් කරන්නේ ධන සප්ලයි එක පටියට ධන මේ විදිහට පාස් ගත්තා. ඊට පස්සේ ඒ ලයින් එකම එහා පැත්තේ බල්බ් එකට දෙන්න ඕන. ඉතින් ඊට කලින් මම රින ලයින් එක උඩින් පාස් කරන්න. ඒක ලේසි එක පටියකට හරි දාන්න රින දැන් පටි දෙක පටියකට පාස් කරලා ඉවරයි. දැන් මේ ලයින් එකම පළවෙනි පටියේ ධන ආයි එහා පැත්තේ පටියේ ධනටත් පාස් කරන්න ඕන. ඉතින් ඇත්තටම සරලයි මේක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. දැන් මම මේ කරන විදිහට ඔයාලට පේනවා. ඉතින් මම දැන් මේ දෙවෙනි පටියට පළවෙනි පටියේ දානම දෙවෙනි පටියට පාස් වෙනවා. ඉතින් මේ විදිහට පටි 31ටම
පාස්ස ගන්න අවශ්‍ය වෙනවා නැත්නම් පටිවල කරන්ට් එක යන්නේ නිසා. දැන් මම මේ විදිහට මේ වයර් එක කට් කරනවා මැදින් දෙකටම කපන්නේ නැහැ. පොඩ්ඩක් සුද්ධ කරනවා. මොකද දෙකට ගැව්වොත් වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. මේක වයර් එක හරියට එන්නේ නැහැ කියන්නේ. නිකන් හරිය මේ ඇද්දම කැත නිසා වයර් එකක් ඇදිලා වගේ ලස්සනට තියෙන නිසා තමයි අපිට කට් එකක් දාලා ගන්න. කට් එකක් දාලා ගන්නත් හොඳ වයර් එකක් වුණොත් හොඳට ඊයන් අල්ලනවා. ඒක හොඳ වයර් එකක් ගන්න. හොඳ තඹ වයර් එකක් ගන්න. කොපා වයර් එකක්. එතකොට හොඳට ඊයන් අල්ලනවා. ඇල්මීනියම් වයර් ගන්න බෑ කාලයක් ඇද්දි සවුත් වෙන නිසා. දැන් මේ වල පේනවා. දැන් මම පළවෙනි පටිය දාන දෙවෙනි පටිය දානට පෑසු. ඊට පස්සේ දැන් පළවෙනි පටිය රින මම උඩින් අරන් තියෙන්නේ උඩ ලයිට් එක. ඒ රින ඊට හැපෙති පටිය රිනට පෑසුවා මේ විදිහට අපි වටේම පාස ගන්න ඕන බල පටි 31ම. ඉතින් ඒ විදිහට තමයි සප්ලයි ලයින් එක යන්නේ. ඊට පස්සේ අපි බලමු මේක ඩේට් ලයින් එක කොහොමද පාසන්නේ කියලා. දැන් පළවෙනි පටියෙන් එන ඩේට් ලයින් එක යටින් තමයි අවුට් වෙන්නේ. එහා පැත්තේ දෙවෙනි පටියට. ඉතින් මම දැන් මම එහා පැත්තේ දෙවෙනි පටියට මේ විදිහට පොඩි වයර් එකකින් මැදින් තමයි ඩේට් ලයින් එක යන්නේ. මේ විදිහට පාස් ගන්නවා. මේ බල්බ් පටික ලයින් තුනයි තියෙන දාන රින මැද ඩේට් ලයින් එක. ඉතින් හරි දැන් ඔයාලට පේනවා දැන් දෙවෙනි පටියට ඩේට් ලයින් එකම දෙවෙනි පටියෙන් ආයේ තුන්වෙනි පටියට උඩට යන්නේ මේ උඩින්. මේක ඊතලේ අනුව බලා ගන්න පුළුවන්. මේ ඊතලේ පහළට උඩට එහෙම තියෙන්නේ. ඒක හරි සරලයි. ඒක මම වීඩියෝ කප්පන්දි පෙන්නන්නම් හරියටම ලං කරලා කොහොමද වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මම දැන් සප්ලයි ටික වාගෙන තියෙනවා. පටිවල ඒ වගේ මේ ඩේට් ලයින් එක මේ විදිහට 6 ක්‍රමයකට ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට තමයි මැද සප්ලයි වැඩ කරන්නේ. දැන් බලන්න වටේ ටික කොහොමද වැඩ පාස් ගන්න කියලා. මේ වටේත් අර ටිකම තමයි අර සිද්ධාන්තෙම තමයි. හැම පටියකම දාන්නට පාස් ගන්න ඕන වයර් එකකින්. මේ විදිහට මම අර කලින් පටි ටික 31 පාසුවා වගේ දැන් මේ පටි 60කටත් හැම පටියකටම දාන්න අවශ්‍ය වෙනවා. මොකද මේ බල්බ් වැඩ කරන්න අනිවාර්යෙන් දාන්න අවශ්‍ය වෙන සප්ලයි එක යන්න ඕන. ඉතින් ඒ නිසා මම මේකෙත් යටින් දාන දීලා උඩින් රින දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එකම තැනින් ගන්න නැහැ. එතකොට පොඩ්ඩක් වැඩි පොඩ්ඩක් අමාරු වෙනවා. ඒ කියන්නේ වයර් එක ගොඩ ආවම ටිකක් අර පාස් ගන්න එහෙම අමාරු වෙන නිසා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් පාටි ටිකට පාස් ගන්න. ඉතින් මම මේකේ ඩේට් ලයින් එකත් මැදින්ම පාස් මේ ඊයන් තියා ගන්නවා. ඒක ලේසි අපිට පාස් ගන්න. ඔය අනිවාර්යෙන් මතක තියාගන්න ඊයන් තියලා ගන්න මේ ඩොට් වලට තම කොපර් ඩොට් වලට. එතකොට අපිට වයර් එක ඉක්මනට පාස් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දැන් මම මුලින්ම සප්ලයි ලයින් එක පාස් ගන්න හදන්නේ මෙතන. කලින් එකේ වගේම මැදින් සප්ලයි යන නිසා හැම පටියකටම ඉතින් මේ තුම්මල කෑල්ලෙම තියලා පාස් ගන්නවා. එතකොට අර ඉක්මනට පාස් ගන්න පුළුවන් නිසා අර ඊයන් ටිකක් තියනට වඩා ලේසි දුම්මලත් එක්ක අපි මේ වැඩේ කරනවා. මේ විදිහට මම ඒ වයර් දෙක පාස් ගන්නවා මෙතනින්. පළවෙනි පටියට යටින් දාන මේ විදිහට උඩ බල්බ් එකෙන් රිනත් මේ විදිහට පාස් ගන්නවා. ඊට පස්සේ ඒ ලයින් එකම පොඩි කට් එකක් දානවා අපි කට්පින්. කලින් විදිහම තමයි පොඩි කට් එකක් දාලා එහා පැත්තේ පටියට ගෙනියනවා. ඉතින් මේ ටිකක් වෙලා යන වැඩක් පොඩක් සැලකිලිමත්ව කරන්න ඕන. මොකද මේ කලබලයට කරලා ෂෝට් වුණොත් වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. ඒක නිසා මේ විදිහට හිමීට පිළිවෙලට වැඩේ කරා නම් ඔයාලට මේක ලස්සනට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා වගේ වීඩියෝ එක පේනවා වගේ දැන් පළවෙනි පටියේ රින ලයින් එක එහා පැත්තේ බල්බ් පටියේ රින ලයින් එක මම මේ විදිහට පාස් ගන්නවා. ඊට පස්සේ ආයි පළවෙනි පටියේ දාන ලයින් එක එහා පැත්තේ පටියේ දාන ලයින් එකට මේ විදිහට මම මේ පාස් ගන්නවා වඩ පේනවා. ඉතින් මේ විදිහට තමයි වටේටම යන්න ඕන සප්ලයි එක. ඉතින් මේකට ඔයා හොඳ වයර් එකක් යූස් කරන්න. මොකද සර්කිට් වයර් ගන්න ඉතින් ටිකක් බලලා ගන්න හොඳ ඇම්පියර් එකක් යන වයර් එකක්. මොකද ඇම්පියර් එක මදි වුණොත් වයර් ඩ්‍රොප් වෙන්න පුළුවන්, වයර් රත් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම දැන් කලින් විදිහටම ඩේට් ලයින් එක යවන්නත් මේ වගේ පොඩි වයර් දෙකක් ගන්න. මොකද උඩින් යටින් මාරු වෙවි ඩේට් ලයින් එක යන්න ඕන. කලින් විදිහම තමයි. පටිය පොඩි වුණාට එකම විදිහට තමයි මේකේ ඩේට් ලයින් වැඩ කරන්න ඕන. ඉතින් මේ විදිහට මම පොඩි වයර් දෙකක් සුද්ධ කරගත්ත. ඒකටත් මේ විදිහට වයර් ටික අපි හදාගත්තා නම් කලින් ලේසි වැඩේ පාගෙන යන්න. මම වීඩියෝ එකට ඕන නිසා තමයි මේ ඔය ඔයාලට එක එක පෙන්නන්නේ කරන විදිය. මොකද නැත්තම් වයර් ටික එකපාරට පාස් කරගත්තා නම් එකපාරට පාස් කරගෙන යන්න තියෙන ලයිට් ටික. ඉතින් මේ විදිහට මම මේ වයර් වලට ඊයන් තියා ගන්නවා. මොකද එතකොට හොඳට පාස් කරන්න පුළුවන් මම කලින් කිව්වා වගේ. ඉතින් බලමු අපි දැන් කොහොමද මේකේ ඩේට් ලයින් එක පැස්සෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා දැන් මම පළවෙනි පටියේ තව ටිකකින් පාස්සන්නම්. මේ විදිහට පළවෙනි පටියේ යටින් තමයි ඩේට් ලයින් එක අවුට් වෙන්නේ. ඊට ආයි දෙවෙනි පටියේ එහා පැත්තේ පටියට ඩේට් ලයින් එක යන්නේ යටින්. ඒ කියන්නේ මේ ඊට පස්සේ ඒකේ ඊතලේ තියෙන උඩ පැත්ත.
ඒ හැම පටියම පොඩි ඊතලයක් ගහලා තියෙනවා. ඒකෙන් තමයි අපි මේ ඩේට්ලයින් එක ගමන් කරන පැත්ත බලාගන්නේ. ඉතින් ඊට පස්සේ දැන් මම ආයි දෙවෙනි පටිය ඉඳන් තුන්වෙනි පටියේ ඩේට්ලයින් එක ගන්න. දෙවෙනි පටියෙන් අවුට් වෙන උඩින් තුන්වෙනි පටියට අවුට් වෙන්නේ යටින්. උඩින්ම තමයි මේ විදිහට තුන්වෙනි පටියට දෙවෙනි පටියෙන් ඇවිල්ලා උඩින් මේ විදිහට ඉන්නවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි රැස් මාලාව නිර්මාණය කරේ. ඉතින් හරිම සරලයි. ඉතින් මේ කන්ට්‍රෝලර්ස් දෙක ගහලා තියෙනවා. මේ පළවෙනි එකට 1630 කන්ට්‍රෝලර්ස් දෙක ගහලා දෙන ඒක කන්ට්‍රෝලරේට කෙලින්ම කරන්ට් එක යනවා. මොකද අර ස්ට්‍රිප් එකෙන්ම කරන්ට් එක යනවා. ඉතින් අපි බලන්න ඔයාලට හැම පාටියකම ගන්න දින මේ විදිහට පාස් කරලා තියෙනවා. ඉතින් ඩේට් ලයින් එක ඉන්නනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තමයි පවර් සප්ලයි එක ඇම්පියර් 40ක් කරන් තියෙන්නේ. මේ වටේ ෆ්‍රේම් එකෙත් මේ විදිහටම වෙනම කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒකටත් කන්ට්‍රෝල්ස් දෙකක් යූස් කරලා තියෙන මේ විදිහට 6x ක්‍රමයට වෙනවා. පොඩි ඊතලයක් තියෙන බල්බ් වල ඒ විදිහට තමයි පටියේ ඩේට් ලයින් එක ගමන් කරන විදිහත් හොයාගන්න. ඉතින් මේක දන්දින මාරු ගන්න නැතුව වැඩේ හරියට කරගන්න නම් හරි සරලව මේ විදිහේ හදන ලස්සන ගන්න පුළුවන්. ඉතින් අපි හදපු අපේ මේ මචාන් ඉලෙක්ට්‍රොනික Facebook page එක දාලා තියෙනවා. ඒ වලට ගිහිල්ලා බලන්න පුළුවන් අපි කරපු නිර්මාණ අපේ උපකරණ හදාගත්ත අයගේ නිර්මාණත් දාලා තියෙනවා අපේ page එකේ. ඒවත් ගිහලා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට අපි මේ වගේ උපකරණ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම cash on delivery ක්‍රමයට වගේ නිවසට මේ වන්නත් පුළුවන්. අවශ්‍ය ලයිට් කන්ට්‍රෝලර්ස් වැනි සියලුම දේවල්. ඉතින් පික්සල් සම්බන්ධ අපේ ගොඩක් දේවල් අපි අපේ YouTube channel එකේ කරලා දෙනවා. ඉතින් අපි මේ වටින WhatsApp number එකට ඔයාලට message එකක් දාලා මේ දේවල් වගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ විස්තරات දැනගන්න අපිට message එකක් දාන්න. ඉතින් අපි මේ වගේ ලස්සන නිර්මාණ තව ගොඩක් ඉදිරියට නිර්මාණ කරනවා. ඉතින් ඒවත් බලන්න අපේ channel එක අමතක subscribe කරන්න. මේ වගේ වීඩියෝස් ඉදිරියට යන්න බොහොම ස්තුතියි.